අයිබෝන් අපේ අයිබෝවන් සර්. සාකච්ඡාව කරන්නේ චමුදි තිමාෂා සමග. එතකොට මේ සාකච්ඡාව පොඩක් සුවිශේෂී. මොකද හේතුව ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඒ වගේම තමයි මේ ඇය සමස්ත ලංකා මම හිතන්නේ කරාටේ ශූරියා. එහෙමනේ. කරාටේ ඔව් හරිද? සර්. ඔව් ඔව්. ඒ හරි කරාටේ සර්. ශූරියක් කොහොමද වෛද්‍ය ශිෂ්‍යාවක් වුණේ? මම දැන් කරාටේ බ්ලැක් බෙල්ට් සමස්ත ලංකා. ඉතින් ඒ වගේ කෙනෙක් කොහොමද ඒවත් එක්ක ඒ කටයුතුත් එක්ක කොහොමද වෛද්‍යශාවක් බවට පත් උනේ කියන කතාව අහලා බලමු. මේ ගොඩක් අයට මේක ප්‍රයෝජනවත් වෙයි. ඔයගොල්ලන්ගේ ජීවිතේ වැඩ කටයුතු මැනේජ් කරගන්න සහාය කරන වැඩ කටයුතු ඒ උසස් පෙළ විශේෂයෙන් ජීව විද්‍යාව කරන ළමයින්ට මේක ප්‍රයෝජනවත් වෙයි. එතකොට මේ දැන් ඔබේ නම මම කිව්ව චමුදිත්ති මාෂා. එතකොට මට පොඩ්ඩක් මේ කියන්නකෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ කොහොමද හැදෑරුවේ, කොහෙද ඉස්කෝලේ, පොඩ්ඩක් පෞල් පසුබිම කොහොමද දෙමාපියන් ගැන පොඩ්ඩක් විස්තර පොඩ්ඩක් කියමුද? මම සාමාන්‍ය පෙළ වෙනකන් ගියේ සපුගස්කන්ධ විශාඛා බාලිකා විද්‍යාලය. එතකොට සාමාන්‍ය පෙළෙන් 9S අරගෙන මම රත්නාවලියට ආවා A level වලට. එතකොට ජීව විද්‍යාංශයෙන් කළේ. ඊට පස්සේ එතන ඉඳන් රත්නාවලිය තමයි හිටියේ. හැබැයි තර්ඩ් ෂයි එකෙන් තමයි මම වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලැබුවේ. මගේ රිසල්ට්ස් A1යි B2යි. ඒක කෙමිස්ට්‍රි. එතකොට B2 බයෝ සහ ෆිසික්ස්. එතකොට පවුල ගැන විස්තර කිව්වොත් අපේ ගෙදර ගැන අම්මා ටීචර් කෙනෙක්, තාත්තා එයාර්ෆෝස් ඔෆිසර් කෙනෙක්. මම විතරයි ගෙදර ඉන්නේ. ඒ කියන්නේ පවුලේ එකම දුව. හරි. ඔව්. එතකොට දැන් අපි කියමු දැන් ඔබ තුන්වෙනි පාර තමයි උසස් පෙළ වෛද්‍ය විද්‍යාලයට තිරෙක්කුනේ. එතකොට පළවෙනි පාර කළා, දෙවෙනි පාර කළා, තුන්වෙනි පාර කළා. එතකොට අපි ෂයි එකේදී කොහොමද පාඩම් කළේ? මොනවද කළේ? සහ වැරදුණු තැන් මොනවද? ඒව කතා කරන්න ඕනේ. අපි ඉස්සලාම් කියමු කරේ කොහොමද කියලා. ඉස්සලාම් පළවෙනි පාර ගැන කතා කරමු මුලින්ම. අපි ෆස්ට් ෂයි එකේදී වැඩ කළේ කොහොමද? ෆස්ට් ෂයි එකේදී බයොලොජි ගැන කිව්වොත් මම මේ මුලින්ම බයොලොජි වලට කැමති නැහැ. මොකද පාඩම් කරන්න තියෙන විෂයක් හින්දා මට පාඩම් කරන්න මං කම්මැලි. ඒ හින්දා මම බයොලොජි වලට ටිකක් අකමැති. මුලදී තියරි ක්ලාස් ගියේ, පේපර් ක්ලාස් ගියම නැහැ. සමහර විට ওই දවස් දෙක තුනක් වගේ පේපර් ක්ලාස් ගිහිල්ලා ආයෙ නතර කරන්න ඇති. එතකොට තව වෙන සබ්ජෙක්ට් ගැන කිව්වොත් ෆිසික්ස් සහ කෙමිස්ට්‍රි වලට නම් කෙමිස්ට්‍රි වලට තමයි මම වැඩිපුර මාස කළේ. මේ කෙමිස්ට්‍රි වලට නම් පේපර් ක්ලාස් උත් ගියා. තියරි වලටත් ගියා. ෆිසික්ස් වලටත් පේපර් ක්ලාස් උත් ගියා. තියරි වලටත් ගියා. එතකොට දක්ෂ කෙමිස්ට්‍රි වලට තමයි. හැබැයි අනිත් සබ්ජෙක්ට් උත් කැමති. ෆිසික්ස් වලටත් කැමති. නමුත් ෆස්ට් ෂයි එකේ මගේ B1යි C2යි, සෙකන්ඩ් ෂයි එකේ B1යි C2යි. B1 තියෙන්නේ කෙමිස්ට්‍රි වලට. අනිත් සබ්ජෙක්ට් දෙකට C2ක් තියෙන්නේ. හරි. එතකොට ෆස්ට් ෂයි එකේ රිවිෂන් පන්ති කීයද? ෆස්ට් ෂයි එකේ රිවිෂන් ගියේ නැහැ. රිවිෂන් ගියේ නැහැ. එතකොට සෙකන්ඩ් එකෙත් එහෙම ගියේ නැහැ. සෙකන්ඩ් එකේ ඇත්තනම ක්ලාස් ගියම නැති තරම්. ඒක නිසා තමයි මං හිතන්නේ අර මේ කලින් රිසල්ට් එකම එන්න ඇත්තේ. හැබැයි අර සෙකන්ඩ් ෂයි එකේ මම වැඩිපුර පාඩම් කරන්න හිටියෙත් නැහැ. මම නිකන් අර අම්මලගේ කීමට වගේ තමයි සෙකන්ඩ් ෂයි එක කළේ. ෆස්ට් ෂයි එකත් එහෙම තමයි කළේ. ඒ කියන්නේ ෆස්ට් ෂයි එක නම් කරන්න ඕනේ හින්දා කොහොමත් කරන්න වෙනවනේ. නමුත් සෙකන්ඩ් ෂයි එක අම්මයි තාත්තයි බල කරනවා. මේ කරන්න සෙකන්ඩ් ෂයි එක කරන්න එහෙම කියලා. පස්සේ අම්මලගේ කීමට සෙකන්ඩ් ෂයි එක කළා. හැබැයි තර්ඩ් ෂයි එකේදී ගොඩක් වෙලාවට අම්මයි තාත්තයි කිව්වා ඔයා කැමති නම් සෙකන්ඩ් එකේ තියෙන රිසර්ච් වලින් ඔයාලට කැම්පස් එකට යන්න පුළුවන්. නැත්තම් ඔයාලට ආයෙ පාරක් කරන්න පුළුවන්. අපේ කිසිම බලකිරීමක් නැහැයි කියලා. පස්සේ මමම තමයි තීරණය කළා තර්ඩ් ෂයි එක කළේ. හරි. එතකොට දැන් පළවෙනි පාර කරනකොට ඔයා ඉස්කෝලේ ගියාද? කොච්චර කාලයක් ගියාද? එතකොට පළවෙනි ෂයි එකේදී සාමාන්‍යයෙන් 180ට වඩා කොහොම හරි ගියා ඉස්කෝලේ. හොඳයි. එතකොට දැන් ඔබ පළවෙනි පාර කරනකොට මට මතකයි පන්තියේ ඉස්සරහම ඔයත් එක්ක හිටියා යාළුවා ලොමිනි. අපේ පන්තියේ ඉස්ලාම් පෙළියේ ඉස්සරහම හිටියේ ඔයයි ලොමිනි. එතකොට ඔය දෙන්නටම ලොකු හැකියාවක් තිබුණා මේ ගණන් හදන්න එහෙම පුළුවන් මොහොම ඉක්මනට හදනවා. සහ මම අඳුරගත්තා දෙන්නටම මෙඩිසින් යන්න පුළුවන්.
දැන් යාළුවාට යන්න පුළුවන් ඔයාට යන්න බැරි වෙනවා කියලා දැනගත්ත මොහොතේ ඇති වුණ හැඟීම කොහොමද? ඒ කියන්නේ රිසර්ච් ආවට පස්සේ ආවට පස්සේ ඔව්. රිසර්ච් ආවට පස්සේ මං හිතන්නේ මමද කොහෙද වැඩිපුරම උඩ පැන පැන කෑ ගැහුවේ ගෙදර. ඒ මොකද? කෝල් එක ආවට පස්සේ ලුමිනි සිලෙක්ට් වෙලා මෙඩිසින් කිව්වහම මට මගේ රිසල්ට් එකවත් අතක නැහැ. මම හැමතැනම කෑ ගහලා දුව දුව අම්මටත් කිව්වා. මේ පස්සේ ලුමිනි මෙහෙම සිලෙක්ට් වෙලා ඊට පස්සේ ඒ දවසම මම හිටියේ මගේ රිසල්ට් එකටත් වඩා සතුටින්. ඒ කියන්නේ ලුමිනි සිලෙක්ට් වෙච්ච එක ගැන. මේ පස්සේ ඉතින් මට හිතුණා මේ ඒ කියන්නේ මමත් try කළොත් මටත් බැරි වෙන්නේ නැහැ කියලා. ලුමිනි උනත් ඒ තැනට ගිය පාඩම් කරලා එයාගේ කැපවීම මහන්සිය ඒ අවසාන කාලේ ලුමිනි ගොඩක් පාඩම් වැඩවලට මුල් තැන දීලා කළා. ඒ කියන්නේ මම එහෙම අර ලොකුවට කරපු කෙනෙක් නෙවෙයි. ඊට පස්සේ සෙකන්ඩ් එකේ රිසර්ච් ආවම හැබැයි මට පොඩ්ඩක් දුක හිතුණා. මොකද මේ මම මගේ උපරිමය දාලා කරේ නැහැ. මේ ඒ නිසා මට සෙකන්ඩ් එකේ රිසල්ට් එකෙනුත් මට මෙඩිසින් යන්න බැරි වුණා. පස්සේ කොහොම හරි මම තර්ඩ් ට්‍රයි එක ලියන්න ගත්තා මගෙම කැමැත්තෙන්. හැබැයි ඒකෙදිත් මම ලොකුවට පන්ති ගියේ නැහැ. ගෙදර ඉඳන්ම තමයි පාඩම් කර කර කළේ. ඒ කියන්නේ පේපර්ස් කරලා ඒ කියන්නේ මමම කරා වගේ එකක් තමයි කළේ. ඒක නැතුව අර ක්ලාස් ගිහිල්ලා රිවිෂන් ගිහිල්ලා දවසම හිම්බත් වෙලා එහෙම නෙමෙයි කළේ. එතකොට දැන් ඔයා කරාටේ වල යොමු වෙන්නේ වයස අවුරුදු කීයද? කරාටේ ප්ලේ කරන්න යන්නේ. මම O level ඒ කියන්නේ 10 වසරේදී තමයි කරාටේ පටන් ගත්තේ. මොකද මන් දන්නවා රත්නාවලියට ගන්නෙ නැහැ 9S තිබ්බත්. ඊට පස්සේ මට ඕන වුණා වෙන සුදුසුකම් හදාගන්න රත්නාවලියට යන්න. ඊට පස්සේ A level වලට මම සුදුසුකම් හදාගෙන කරාටේ සර්ටිෆිකේට් අරන් ඒව පෙන්නලා මම රත්නාවලියට ගියේ. හරි. එතකොට දැන් රත්නාවලියේදී ඔයා ෆස්ට් choice, සෙකන්ඩ් choice, තර්ඩ් choice. ඒ අවුරුදු තුනේ මේ අවස්ථා තුන දක්වාම කරාටේ කරාද නැත්නම් කොහොමද කරේ? ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ මම කරාටේ දිගටම වගේ කළා. හැබැයි තර්ඩ් එකේ මම නැවැත්තුවා. කළේ නැහැ. ක්ලාස් ගියේ එහෙම නැහැ. ඒ කියන්නේ අමතර දේවල් සියල්ල වගේ නවත්තලා තමයි කරන්න ගත්තේ. මේ මොකද ස්පෝර්ට්ස් ඊට පස්සේ වෙන අමතර ට්‍රිප් අරමේව දාගෙන ඇත්තටම A level කරන්න බෑ. ඔය කතාව ඒක මම සර් මුලින්ම ඉඳන්ම කිව්වා. ඔව්. සර් මුලින් ඉඳන්ම කිව්වා. හැබැයි පඬිතුකමට ඒ ඔක්කොම බදාගෙන කරන්න ගිහිල්ලා ෆස්ට් එකයි සෙකන්ඩ් එකයි මෙඩිසින් යන්න රිසල්ට් එකක් නැති වෙන්න තමයි පාස් වුනේ. ඔව්. හොඳයි. එතකොට හැබැයි ඔබ මේ කරාටේ ඇතුලේ සමස්ත ලංකාව යනවනේ. ඒ යන්නේ මේ O level කාලේද E level කාලේද කොහොමද? ඒ දෙපාරම යනවා. ඒ කියන්නේ දිගටම වගේ මේ සමස්ත ලංකා ගියා. ඊට පස්සේ මොකද අපිට කැම්පස් යනකොට සර්ටිෆිකේට් බලනවනේ මේ. ඒ කියන්නේ ඒවටත් අමතර ලකුණු 0.2ක් දක්වා හම්බ වෙනවා කියලා දාලා තියෙනවා. ඒ නිසා ෆස්ට් එකේ මට මං හිතන්නේ කැම්පස් එකට යනකොට පෙන්නන්න සහතික 8ක් විතර තිබ්බා. ඊට පස්සේ සෙකන්ඩ් එකේ 4ක් වගේ තිබ්බා. මට තර්ඩ් එකේ සහතික තිබ්බේ නැහැ. හරි. වැදගත් කාරණා. මොකද මේ ළමයි කියනවනේ සමස්ත ලංකාව සහතික තිබ්බහම කැම්පස් යන ලකුණු ගාණක් හම්බ වෙනවා කියලා. එතකොට දැන් ඔයාට සමස්ත ලංකාව සහතික කීයක් තිබ්බද? ඒවට ලකුණු කීයක් එකතු වුණාද? ඔයා කැම්පස් ඒ ඇප්ලයි කරනකොට ෆස්ට් සහ සෙකන්ඩ් ට්‍රයි වල. හැබැයි සෙකන්ඩ් එකේදී මට ආවේ රුහුණ බයෝ. ඔව්. රුහුණ බයොලොජි තමයි ඉස්සෙල්ලාම ආවේ. ඊට පස්සේ සර්ටිෆිකේට් පෙන්නලා ඒකට ලකුණු ආවට පස්සේ මට ෆාමසි ආවා. එතකොට ඒ ෆාමසි කියන්නේ ටිකක් මේ වැඩි සෙඩ් එකක් තියෙන එකක් නේ. එතකොට ඒ දක්වාම වැඩි වෙලා තිබ්බ සර්ටිෆිකේට් පෙන්නුවට පස්සේ. හරි. එතකොට දශම දෙකක් විතර තමයි වලට ලකුණු බලපාන්නේ නැහැයි කියන එක තමයි ඒගොල්ලෝගෙන් අහුවාම කිව්වේ. ඒ කියන්නේ මෙඩිසින් දක්වා යවන්නේ නැහැයි කියලා. ඊට වඩා අඩු කෝස් වලට තේරෙන්න පුළුවන් කියන එක. ඒ කියන්නේ දැන් මෙඩිසින් යන්න ලකුණු දශම දෙකක් මදි නම් ඒක සමස්ත ලංකාව සහතික වලින් ලබා දෙන්නේ නැහැ. ඒකද කියන්නේ? ඒ වගේ එකක් තමයි කිව්වේ. ඒ කියන්නේ එහෙම තේරුමකුත් නැහැ කරලා එතකොට. ඒ වෙන්නේ නේද? මෙඩිසින් යන්න කවුරු බලාගෙන. මෙඩිසින් වලට ඒක බලපාන්නේ නැහැ. අනිත් කෝස් වලට විතරයි බලපාන්නේ වගේ එකක් තමයි මට තේරුනේ. අහුවාම කිව්වහම. හරි. ඒ කියන්නේ සමහර ළමයි කරනවානේ මෙඩිසින් යන්න පොඩ්ඩක් මදි වුණොත් ස්පෝර්ට් කරලා එහෙම හදා ගන්න පුළුවන් කියලා. ඔන්න එහෙම ළමයින්ට හොඳ කතාවක්. එහෙම කරලා ලොකු බලපෑමක් කරගන්න බැහැ කියලා තමයි චමුද කියන්නේ. මොකද එයා කරපු කෙනෙක් නිසා. හොඳයි.
ඒක වැදගත් කාරණාවක්. ඊළඟට මට කියන්නකෝ දැන් ඔයා දැන් කරනකොට ඔයාට දැන් අපි ගමු ෆස්ට් ෂයි එකේ සෙකන්ඩ් ෂයි ඒ අවස්ථා දෙකේම මොනවද ඔයාට වැරදුණු තැන්? එකක් ඔයා කිව්වා ස්පෝර්ට් කළා. ඒක නිසා කාලේ මදි වුණා මැනේජ් බැරි වුණා. ඒ කාලය මැනේජ් කරගන්න බැරි වුණා මදි වුණා ස්පෝර්ට් නිසා. ඊට අමතරව තව මොනවද වැරදුණු තැන් කියලා ඔයා හිතන්නේ ඒ ෂයි දෙකේදී? ඔයා කියන්නේ එහෙම නොකළා නම් හොඳයි කියනවා නම් දැන්. පාඩම් කරන්න කාලය යොදාගත්ත අඩුයි. ඒක තමයි පළවෙනිම දේ. එතකොට දැන් අපි විභාගයට යනකොට කරන්න ඕන දෙයක් තමයි අපි අර අවුරුදු දෙකක් තිස්සේ කරපු දේවල් කන්ටිනියස්ලි අමතක කරන්නේ නැතුව අවසානයේ දක්වාම තියාගෙන එන්න ඕනේ. මොකද අවුරුදු දෙකක කරපු ලොකු ගොඩක් අපි අවසානයේ දක්වා ඒක පවත්වාගෙන ආවේ නැත්නම් අපිට මුල මතක නැහැ, මැද මතක නැහැ, ආයේ කරපුවා මොනවද මතකත් නැහැ, ප්‍රශ්න අහුවා මොන පාඩමද කියලා දන්නෙත් නැහැ. ඒ වගේ ගොඩාක් අවුල් වෙලා යනවා මුල තියෙන දේවල් අගට යනකම් මතක තියාගෙන ගියේ නැත්තම්. ඒක තමයි මට ෆස්ට් ට්‍රයි එකේදී උනේ. මේ ෆස්ට් එකේ සෙකන්ඩ් එකේ දෙකේම. ඒ කියන්නේ මට සර් කියලා දෙද්දි කියන්නේ ගණන් හදනකොට කෙමිස්ට්‍රි වලදී බයෝ වලදී ඒ වෙලේ ප්‍රශ්න පත්‍රයක් දුන්නොත් පාඩම ඒ වෙලේ කියලා දීලා මට ඔක්කොටම වගේ උත්තර ලියන්න පුළුවන්. හැබැයි තව ඒ කියන්නේ මාස 3ක් විතර යනකනුත් ඒ මතකේ ගොඩක් දුරට ඒ විදිහම වගේ තියෙනවා. එතකොට මම හිතන්නේ මට ඔක්කොම මතකයි මම දන්නවා කියලා. ඊට පස්සේ බලනකොට මාස 3 එහෙමම අමතක වෙලත් ගිහිල්ලා වැඩත් ගොඩ ගහනවානේ ෆස්ට් ට්‍රයි එකේ ඉස්කෝලේ යන්නත් ඕනේ පන්ති යන්නත් ඕනේ. එතකොට ඒ ඔක්කොමත් එක්ක වැඩ බැලන්ස් කරන්නත් ඕනේ. ඒ නිසා මුල ටික බලා ගන්න බැරි වෙනවා. ඊට පස්සේ මාස 3 පයින්නවා. අන්තිමේදී කළාද කියලාවත් මතක නැති මට්ටමටම එනවා. ඊට පස්සේ නැවත ආපහු ඒ පාඩම ඔළුවට දාගන්න ඒ මහන්සි වුණා වගේම කාලයක් ආයෙ වැය කරන්න වෙනවා. එතකොට ඒක තමයි ලොකුම අඩුපාඩුව උනේ. අන්තිම වෙනකම්ම අපි කරන්න ඕනේ දේවල් ටික මතක තියාගෙන ඒකම කර කර ඒ කියන්නේ අභ්‍යාස කර කර යන්න ඕනේ අවසානයේ දක්වාම. හරි. ඊළඟට තව ළමයින්ගේ ප්‍රශ්නයක් තමයි මේ ගොඩක් වෙලාවට මොබයිල් ෆෝන් එකක් අරගෙන ඒක ඔබා ඉන්නවා දවසට පැය 2 3 4 5. ඔයා ඒ වැඩේ කළාද? මම ෆෝන් එකට වඩා මට ලැප් එකක් තමයි තිබ්බේ. දැන් මම ඩ්‍රාමා බලන කෙනෙක්. මේ එතකොට කොරියන් ඩ්‍රාමා. ඩ්‍රාමා දිගටම බලනවා. ඒ කියන්නේ ඔව් කොරියන් ඩ්‍රාමා. එතකොට මේ හැබැයි ඩ්‍රාමා එක බලනකොට පැයට එක දිගට ඉඳන් හිටියට ඉගෙන ගන්න ඉඳන් ඉන්නකොට හරිම අමාරුයි. මේ ඒ කියන්නේ එතකොට අන්තිම කාලේ වෙනකොට හැබැයි ඩ්‍රාමා බලන එක නැවැත්තුවා. ඒ නැවැත්තුවා කියන්නේ මේ මට ඒක අර ටිකක් ඇබ්බැහි වෙලා වගේ තමයි. ඒ නිසා පස්සේ මම මේ කළේ ඒ කියන්නේ බලෙන් නවත්තන්න හැදුවේ නැහැ. දැන් ගොඩක් අය කරන්නේ ෆෝන් එකට ලොක් දානවා අම්මට ලොක් එක අරින්න දෙනවා එහෙමනේ කරන්නේ. මේ එතකොට එහෙම කරන්න ගියේ නැහැ. මම කළේ සාමාන්‍ය අර දැන් එපිසෝඩ් 8ම බලන්න තරම් ඒක හොඳ ඩ්‍රාමා එකක් වෙන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම නැතුව අර එපා වෙන විදියේ ඩ්‍රාමා එකක් නිකන් නෝමල් නියුට්‍රල් යන එකක් අරගෙන දවසකට එක එක බල බල ගියා. එහෙම කරපු එක තමයි කරේ. ඒ කියන්නේ මම මාව රවට්ටගෙන වගේ එකක් තමයි. ඒක ස්වයං පාලනයක් කරගත්තා. ඔව්. හරි. එතකොට මේ දෙවනි පාර කරනකොටත් මේ දේවල් එහෙම කරගෙන ගියාද? ඔය ස්පෝර්ට් නම් කරන් ගියා කිව්වනේ. ඊට අමතරව ඔය ඩ්‍රාමා බලන ඒවා වගේ කාලේ කන වැඩ ටික කරගෙන ගියාද කියලා. එහෙමද? ඔව් දෙවෙනි පාරත් එහෙමම තමයි. තුන්වෙනි පාර? තුන්වෙනි පාර නැවැත්තුවා. තුන්වෙනි පාර ගොඩක් ඒවා නැවැත්තුවා. ස්පෝර්ට්ස් නැවැත්තුවා. ඊට පස්සේ අමතර ගමන් බිමන් ඒවත් සෑහෙන දුරට නැවැත්තුවා. අවශ්‍යම දෙයක් තියෙනවා නම් යනවා. ඊට අමතරව ඔය මොනවා හරි අර රිලැක්ස් වෙන වගේ දේවල් වලට නම් එහෙම ගියා. ඒ කියන්නේ දැන් පන්සලට යනවා. ඒ වගේ පැයක වගේ වැඩක් නම් සාමාන්‍ය සතියකට වගේ එකපාරක් කොහෙට හරි ගිහිල්ලා එනවා. නැත්නම් අර එක දිගට පාඩම් වැඩමනේ කොහෙවත් යවෙන්නේ නැහනේ. ඒ කියන්නේ දැන් අපිට මේ පාඩම් කරන්නත් ආවේ අපි ඔන්ලයින් කරේ. අන්තිම කාලේ මේ එතකොට සර්ගේ වුණත් ක්ලාස් එක තිබ්බේ ඔන්ලයින් කොහෙටවත් ගියේ නැහැ. මේ ඒ හින්දා අර ගේ ඇතුළෙම ඉන්න බෑනේ කාමරේම විතරයි. එතකොට අර මම කරාතේ කරන එක නැවැත්තුවාට මම දවසට වර්ක්අවුට් කරන්න ගත්තා. ගෙදර ඉඳන්. එතකොට පැය භාගයක් වගේ වර්ක්අවුට් කරලා ඊට පස්සේ වොෂ් එකක් දාගෙන ආපහු පාඩම් වැඩ කරනවා.
ඊට පස්සේ සතියකට සැරයක් ඔය පොඩ්ඩක් එළියේ ගමේ ඔය වෙලට වගේ ඒ වගේ චුට්ටක් එළියට ගිහිල්ලා අම්මත් එක්ක ඇවිල්ලා පැයෙන් විතර ආපහු ගෙදර එනවා. ඒ වගේ ඉතින් පොඩි පොඩි ගමන් ගියා. හරි. ඒ අරෙන්න අනිත් ඒවා සියල්ලම වගේ නැවැත්තුවා. ඔව්. එතකොට මේ දැන් මං කිව්වොත් එහෙම ඔයාට අපි කාලය හරහා ආපස්සට යන්න අවස්ථාවක් දෙනවා. හරි? එහෙම දීලා වැරදුණු තැනක් නැවත නිවැරදි කරගන්න. එහෙම නැත්නම් මොනවා හරි දෙයක් වෙනස් කරගන්න අවස්ථාව දෙනවා ෆස්ට් ෂයි එකේ හෝ සෙකන්ඩ් ෂයි එකේ. එහෙම තිබුණා නම් ඔයා මොකද්ද කරන්නේ? මොනවා හරි අතීතයේ එහෙමනම් ඉතින් අර මං තර්ඩ් ෂයි එකේ කරපු දේ සෙකන්ඩ් ෂයි එකේ කරනවා. ඒක කරනවා. අයි ෆස්ට් ෂයි එකේ බැරිද? ෆස්ට් ෂයි එකේ මං හිතන්නේ බැරි වෙයි. ඒ කියන්නේ ඒක එකපාරක් වරදින්න බෑ වලේ වැටුණා කියලා තේරෙන්න. ඔව්. ඊට පස්සේනේ ඒක තේරුණාට පස්සේනේ ගොඩ යන්නේ. එහෙම නැතුව ෆස්ට් ෂයි එකේ මං ඒක කරයි කියලා මට හිතෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මේ දෙවනි පාර කරනකොට හරි තුන්වෙනි පාර කොහොම හරි කවන්නේ. ඔයා පාස් පේපර්ස් මේ දක්වා දැන් අද වෙනකොට බයෝ පේපර්ස් කරලා තියෙනවද? පේසුරු පොත් අරගෙන කළාද? MCQ ස්ට්‍රක්චර්ඩ් එසේ ඒ තුනට කොහොමද ප්‍රැක්ටිස් වෙන්නේ පොඩ්ඩක් කියමු බයෝ වල. බයෝ වල අපිට තිබ්බේ එතකොට පේපර්ස් 5ක් වගේ මං හිතන්නේ. ඔව් 5ක් තමයි තිබ්බේ. 5 කරේ 4ක් හරි. 4යි. ඒ 4 නම් ඒ කියන්නේ මං හිතන්නේ MCQ එක 3 පාරක් වගේ 3ක් 4ක් විතර කරන්න ඇති. ඊට අමතරව අර මේ සර්ලා ඉස්කෝලවල වල පේපර්ස් ඒ ටික කළා. පාස් පේපර්ස් ඒ කියන්නේ අනිත් දැන් බයෝ වල නම් ටිකක් කතා කරන්න අමාරුනේ 4යිනේ තියෙන්නේ. ඒ 4 3 පාරක් කළා. එතකොට 3 පාරෙන් මේ අපිට පුළුවන් දැන් සාමාන්‍ය MCQ වල නම් ලකුණු කලින් හිතාගෙන යන්න පුළුවන් පේපර් එකේ මේ දැන් අපි පාස් පේපර්ස් වල ගන්න ලකුණ කීයද? එහෙනම් අපිට විභාගෙදි ගන්න ලකුණ කීයද කියලා පොඩ්ඩක් මැනගෙන යන්න පුළුවන්. මොකද දැන් මට තර්ඩ් ෂයි එකේ ආවේ බයෝ වලට 40ක් MCQ වලට. එතකොට මම පාස් පේපර්ස් වල 45ක් වගේ සාමාන්‍යයෙන් ගහනවා. يعني තුන් පාරකුත් කරලානේ. එතකොට ඒ 5 වගේ දැන් සාමාන්‍ය 5ක ગેප් එකක් තියාගෙන යන එක කෝකටත් හොඳයි. මොකද වැඩිපුර හරි ගියොත් ප්‍රශ්නයක් නැහැ. ඒක කොහොමවත් හොඳයිනේ. සාමාන්‍යයෙන් අලුතෙන් පේපර් එකක් එනකොට ඔය 5ක වගේ වෙනස අනිවාර්යෙන් වෙනවා. ඒක කෙමිස්ට්‍රි වලටත් එහෙමයි. ෆිසික්ස් වලටත් එහෙමයි. 5ක වගේ ગેප් එකක් තියාගෙන පාස් පේපර්ස් කරලා ගියාම සාමාන්‍යයෙන් 5ක් අඩු වුණාට ගැටලුවක් නැහැනේ. එතකොට වැඩි වුණත් ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍යයෙන් 5ක ગેප් එකක් තියාගෙන යන්න ඊට පස්සේ ඔයාලා ඒ කියන්නේ පේපර්ස් වලට ස්කෝර් කරන්නේ 45යි නම් එන්නේ 40යි. එහෙම ඒ වගේ 5ක වෙනසක් තියාගෙන එක්සෑම් එකට ගියොත් ෂුවර් පිට ඒ ලකුණම වගේ ගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔයාලට පාස් පේපර්ස් වල 45ක් ආවා. හැබැයි මේ ඒ ලෙවල් පේපර් එකේ හරිය ගියේ 40යි. 40යි. ඒතකොට කෙමිස්ට්‍රි ෆිසික්ස් කොහොමද හරිය ගියේ? කිව්වොත් මේ ඩිවිෂන් දෙක කොහොමද හරිය ගියේ? කෙමිස්ට්‍රි වල නම් මගේ සාමාන්‍ය 48ක් වගේ හරියනවා. 48 47 ඒ වගේ. එතකොට මට එක්සෑම් එකට ආවේ කෙමිස්ට්‍රි MCQ 45යි. ඔව් ෆිසික්ස් එතකොට එතන ලොකු වෙනසක් වෙලා නැහැ. ෆිසික්ස් වල 42ක් වගේ තමයි ඉන්නේ. 42 3. එතකොට මට එක්සෑම් එකට ආවේ 36ක්. එතකොට ඒ ගොඩක් නිසා අය කිව්වා අපේ පේපර් එකේ අමාරුයි කියලා. මේ අමාරුයි කිව්වට මෙහෙම මට නම් හිතීච්ච විදියට ෆස්ට් ෂයි එකේ මේ අපිට හම්බුණා පේපර් එක 2020 පේපර් එක. 2020 පේපර් එකේ අන්තිම ටිකේ මෙලොවම දෙයක් මට තේරුණෙත් නැහැ ලිව්වෙත් නැහැ. MCQ එක. ඒ ඊට සාපේක්ෂව බලද්දි තර්ඩ් ෂයි එකේ පේපර් එක මට හිතෙන්නේ සාමාන්‍ය පේපර් එකක් කියලා. ඒ වුණාට ෆස්ට් ෂයි එක ලියන ළමයි ඒක ලියද්දි කිව්වේ මේක තමයි මෙච්චර කාලයකට හම්බෙච්ච අමාරුම පේපර් එක කියලා. ගොඩක් වෙලාවට එහෙම කියනවා. මොකද අලුත්ම පේපර් එකක් මේ එකපාරට එද්දි ඒක තමයි ගොඩක් වෙලාවට අමාරු වෙන්නේ කියලා තමයි හිතන්නේ. ඒ වුණාට මට හිතෙන විදියට 2020 පේපර් එක ටිකක් අමාරුයි ඊට වඩා. හරි. ඒතකොට බයෝ වලට MCQ එහෙම ස්ට්‍රක්චර්ඩ් එසේ කොහොමද කරේ? ස්ට්‍රක්චර්ඩ් නම් පාස් පේපර්ස් වලින් ස්ට්‍රක්චර්ඩ් එසේ එක දෙකම පාස් පේපර්ස් වලින් ලොකුවටම කරන්න අමාරුයි. ඒකේ කරන්න පුළුවන් ඒ අවුරුද්දේ සාමාන්‍ය ඉස්කෝලවල් වල දෙන පේපර්ස් කරොත් ගොඩක් දුරට වාසිදායකයි. මොකද අර ගෙස් කරන ඒවා
දැන් කලින් අවුරුදු වල තිබ්බේ නැති මේ අවුරුද්ද එන වගේ ඒවා ගෙස් කරලා ඉස්කෝලවල වලින් පේපර්ස් හදනවානේ. එතකොට ඒ ටික කරාම දැන් ගොඩක් සර්ුත් කළේ එහෙමනේ. මේ සර්ුත් පේපර්ස් කරනකොට කළේ ඉස්කෝලවල පේපර්ස් වල දුන්නා. ඒ ටික කරද්දී ගොඩක් වෙලාවට අපිට මග ඇවිත් තැන් සියල්ලම වගේ අහු වෙනවා. අනිත් එක කියන්න ඕන දේ තමයි පළාත් පේපර්ස් කරන්න ඕනේ. දැන් ඊළඟ අවුරුද්දේ තියෙන පේපර් එක 2020 දැන් 22 මම 22 නේ ලිව්වේ. එතකොට 22 පේපර් එකට කලින් දෙන පළාත් පේපර්ස් 3ක් හොයාගෙන කරන්න ඕනේ. ගොඩක් වෙලාවට බස්නාහිර පළාත, දකුණ, වයඹ, මධ්‍යම පළාතත් කරනවා නම් ගොඩක් හොඳයි. ඒ පේපර්ස් තුනේ ගොඩක් දේවල් ගෙස් කරලා තියෙනවා පේපර් එකට එන. සාමාන්‍යයෙන් ඕක හොයන්නම පුළුවන් ෆිසික්ස් පේපර් එකේ. මොකද මම ගෙස් කරගෙන ගියා ෆිසික්ස් වල ස්ට්‍රක්චර්ඩ් එසේ මෙන්න මේ ටික අහනවයි කියලා ප්‍රශ්න 8ක්. ඒ කියන්නේ සමහර දැන් 4 8 12යි. පේපර්ස් තුනේ ස්ට්‍රක්චර්ඩ් එසේ 12ක් තියෙන්න බෑ. ඒ වුණාට ඒ ස්ට්‍රක්චර්ඩ් එසේ 12ම ඇවිල්ලා තියෙන්නේ නැහැ. ඒ තුනේම ගත්තත් ඇවිල්ලා තිබ්බේ 8යි. ඒ කියන්නේ මේ පේපර්ස් දෙකකම එකම ප්‍රශ්නේ ගෙස් කරලා තියෙනවා. මේ ස්ට්‍රක්චර්ඩ් එකෙන් තමයි එන්නේ කියලා. සාමාන්‍ය ස්ට්‍රක්චර්ඩ් එසේ 42ක් තියෙනවා. ඒ කියන්නේ මේ ප්‍රැක්ටිකල් 42කින් 8යි ඒගොල්ලෝ ගෙස් කරලා තිබ්බේ එහාට මෙහාට. එතකොට ඒ 8ෙන්ම තමයි 4 ඇවිල්ලා තිබ්බේ. එතකොට පළාත් පේපර්ස් වල ඒ ටික ස්ට්‍රක්චර්ඩ් වල නම් ගොඩක් උදව් වුණා. ඒක මම ගෙස් කරපු 4ම ඇවිල්ලා තිබ්බා. එතකොට අනිත් ඒවත් ඒ කියන්නේ කෙමිස්ට්‍රි වලත් ස්ට්‍රක්චර්ඩ් වල පොඩි වෙනස්කම් වෙනවා අවුරුද්දෙන් අවුරුද්ද. ඒ වෙනස්කනුත් පළාත් පේපර්ස් වල ඒ විදියටම වගේ තියෙනවා. එතකොට මේ ගොඩක් වෙලාවට වාසිදායක වෙන්නේ දැන් ලබන අවුරුද්දේ කරන කට්ටිය නම් ඒ අවුරුද්ද ආසන්නයේම තියෙන පළාත් පේපර්ස් 3ක් අරගෙන ඒ තුනේ ස්ට්‍රක්චර්ඩ් එසේ ඒ වගේ කරලා ගියොත් ගොඩක් ඒක වටිනවා. බයෝ වල නම් කොහොමවත් වටිනවා. මොකද එසේ 4 ගානේ 12ක් තිබ්බහම ඒගොල්ලෝ ගෙස් කරන යම් වගේ තමයි ඒ ටිකට එන්නේ. ඔව්. ඇත්තට ඒක හොඳ ආරංචියක් වුණ දරුවනේ මේ කෙමිස්ට්‍රි ෆිසික්ස් බයෝ විෂයන් තුනටම පළාත් පේපර්ස් කරලා යන්න කියලා. මම අවසානයේ සාමාන්‍ය විභාගයේ කියන්නේ මම සාමාන්‍ය ළමයින් තියර ඉවරලා අනිවාර්යෙන් පළාත් පේපර් සෙට් එක කරනවා. මේ පාරත් මම කරා. පේපර් සෙට් එක ළමෙක් එදාම හවස මට කෝල් කරලා කිව්වා මේ පාර මේ A level විභාගයේ ස්ට්‍රක්චර්ඩ් එසේ මම කරපු ඒ පේපර් සෙට් එකෙන් තමයි ස්ට්‍රක්චර්ඩ් එසේ ඒ ටික තිබ්බේ කියලා. ඉතින් ඒ නිසා එහෙම ස්ට්‍රක්චර්ඩ් එසේ දෙක තුනක් හරි ගන්නවා කියන්නේ දැන් වාසි දෙයක්නේ. ලකුණු 5ක් දාලා ස්ට්‍රක්චර්ඩ් එසේ කියන්නේ ලකුණු 5ක්. ඉතින් ලකුණු 5 වලදී ලකුණු 10ක් විතර. මේ ලකුණු 10ක් 15ක් නිකම්ම ඔබට කලින් කරලා හම්බ වෙනවා කියන්නේ ඒක විශාල රිසර්ච් ස්කෝර් එක වැඩි වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් ඒ නිසා ඔන්න හොඳ ආරංචියක් අර කෙමිස්ට්‍රි ෆිසික්ස් දෙකක් මම දැනන් හිටියේ නෑ ඒක එනවා කියලා ඇත්තටම. ඒ නිසා ඔය මේ පන්ති පස්සේ දුවන්න යන්න එපා විභාගෙ ලං වෙලා අර සර්ගේ කේස් මේ සර්ගේ කේස් කියලා බලන්න පළාත් පේපර්ස් ටික බලන්න. එතකොට ඔයගොල්ලන්ට ගොඩක් දේවල් ගොඩ දා ගන්න පුළුවන් වෙයි. හරි. එතකොට දැන් ඒ චමු එතකොට ඔයා දැන් පළාත් පේපර්ස් වලට ඒ පේපර්ස් වලට අමතරව ඉස්කෝලේ වලට අමතරව මේ එදාට දැන් තර්ඩ් චයි එක දිගේ කරනකොට අවුරුදු පුරාවටම කොහොමද කරේ පොඩ්ඩක් කියමු. මට තාත්තා ටාගට් එකක් දුන්නා. දැන් මේ මට කිව්වට දැන් අපි අතාරිනවා ඔය තර්ඩ් චයි එක කරන්න අපිට ගමන් නැහැ කියලා ඔක් කරාට එහෙම කිව්වට ඇත්තටම අතෑරියේ නැහැ. තාත්තයි අම්මයි දෙන්නාම පස්සෙම හිටියා. කොටිම උදේට වඳිනකොට මේ ડોක්ටර් කෙනෙක් වෙන්න ගාත ටික ඔක්කොම කියලා මේ ડોක්ටර් කෙනෙක් වෙන්න මේ රටට දැයට සේවය කරන්න ඔහොම කියලා ලොකු වාක්‍යයක් කියනවා. කොහොම හරි විනාඩි 5ක් විතර මම ඇඳගෙන ඉන්නවා කියනකම්. එතකොට අම්මත් එහෙමමයි. මේ එතකොට හැමදාම ඕක කියනවා. යනකොටත් කියනවා. මේ කොහොම හරි ડોක්ටර් කෙනෙක් වෙන්න ඕනේ. ආයෙ දකින්න ගානේ කියනවා. ඊට පස්සේ මේ පොතේ බෙල්ලේ ඉල්ලන් හිටියත් කමන්නේ කියනවා. මේ ඒ නිසා අර අම්මයි තාත්තයි ගොඩක් තල්ලු කරා. මේ එතකොට දැන් කරපු විදිය තමයි තාත්තා කිව්වා දවසකට එක පේපර් එකක් කොහොම හරි කරන්න ඕනේ. ඒක තමයි කිව්වේ. එතකොට පාස් පේපර්ස් කරනවා නම් Taman කැමති නම් ඒක කරන්න පුළුවන්. මේ එහෙම නැත්නම් මොන හරි පළාත් පේපර්ස් නම් ඉස්කෝලේ පේපර්ස් නම් එහෙමයි. එතකොට මම නම් කියන්නේ සාමාන්‍යයෙන් දැන් පේපර්ස් 12ක් විතර හදා ගන්න. 12ක් හදාගෙන ඒ 12 දැන් එතකොට පේපර්ස් එනවා 12 ගානේ 36ක් එනවා. එතකොට ඒ 36 වාර 3ක් 4ක් 5ක් ඒ Tamanට කැමති වාර ගාණක් කරන්න. එතකොට අර ඒකේ තියෙන තියරි කොටස් එහෙම මතක තියෙනවනේ.
එතකොට මට කිව්වේ දැන් ඔය වාර ගණන් ඔක්කොම හදලා මට වාර 3ක් වගේ කරගන්න හම්බුනේ. එතකොට දවසකට එක ගානේ පේපර් එකක් කරන්න ඕනේ. හරිම අමාරුයි. ඒ කියන්නේ සමහර වෙලාවට අපි ෆිසික්ස් MCQ එක කරන්න ගත්තත් පැය දෙකේ MCQ එකට යනවා පැය 4ක් විතර. එතකොට එසේ එක ලියන්න කොහොමත් ඊටත් වඩා වැඩිපුර යනවා. එතකොට දවසෙන් එක පේපර් එකක් මුලදී ඉවර කරන්නම් බෑ. හරිම අමාරුයි. නිකන් අන්තිම වෙනකොට ඔළුව අත රිදෙනවා මේ කරන්නම් බෑ. ඒ වුණාට අන්තිම වෙනකොට අපි දැන් 3 පාරක් විතර කරලානේ. එතකොට තුන්වෙනි පාර කරගෙන යනකොට 3-4 පාරක් කරනකොට එකම පේපර් එක ටක් ගාලා මතකුත් වෙනවා. උත්තරෙත් මතක් වෙනවා. හැබැයි එහෙම මතක් වුණා කියලා උත්තරේටම නිකන් ගහලා එහෙම යන්න එපා. සාමාන්‍ය ඒකේ කොහොමද වෙන්නේ මේකට අදාළ වෙන අමතර කරුණු මොනවද කියලා ඒ ප්‍රශ්නේ චුට්ටක් මේ අමතක වෙච්ච තියනවා නම් ඒවත් බලාගෙන එහෙම කරගෙන යන්න ඕනේ. එතකොට අර එක පේපර් එකක් එක දවසකට කරන එක තමයි ලොකුම ටාගට් එක උනේ. මුලදී කරන්න බෑ. අගදී ටික ටික කරගන්න පුළුවන් වුණා. ඊට පස්සේ තාත්තා කිව්වා මේ තමන් වැඩ කරන කාලේ ලියන්න කියලා. දැන් සාමාන්‍යයෙන් අපි කරන්නේ හෙට කරන වැඩ ටික අද ප්ලෑන් කරගෙන කාලසටහන් හදනවනේ. ඒක හරියම බොරු වැඩක්. ඒ කියන්නේ හෙට කරන වැඩේ අද ප්ලෑන් කරාට හෙට යෙදෙන දේවල් මොනවද කියලා කියන්න බෑ. ඒ නිසා අද කරන වැඩේ අදම ප්ලෑන් කරන්න ඕනේ. ප්ලෑන් කරනවා කියන්නේ අද ලියන්න ඕනේ. තමන් කළේ මොනවද? තමන් ප්‍රශ්න කොච්චරක් කළාද? කොච්චර වෙලාවක් මම පාඩම් කරන්න වැය කරාද? පේපර්ස් කරන්න වැය කරාද? එතකොට දැන් අද පැය 8යි නා හෙට පැය 8 පැය 8ෙන් පටන් ගන්න බෑ. පැය 4ක් විතර තමයි මේ ගොඩක් වෙලාවට මුලින් පටන් ගන්නෙ. ඊට පස්සේ පැය 4යි නම් හෙට පැය 4යි විනාඩි 5ක් හරි වැඩිපුර කරන්න ඕනේ. එතකොට එහෙම චුට්ට වැඩි කරගෙන අන්තිම වෙනකොට සාමාන්‍යයෙන් මගේ ධාරිතාව නම් පැය 8-9. ඊට වඩා කළොත් පහුවදාට කරන්නෙම නැහැ. එතකොට සාමාන්‍යයෙන් මම 12 කරලා බැලුවා. පැය 12 කරලා බැලුවාම ඊළඟ දවසේ පැය 3යි. පැය 4යි. ඒක කෙරෙන්නේ ඊට වඩා. ඒ නිසා අර තමන්ගේ කැපැසිටි එක පොඩ්ඩක් බලලා තමන්ට පුළුවන් ප්‍රමාණය අරගෙන ඒ ප්‍රමාණය නොනවත්වා අවසානයේ දක්වාම අල්ලගෙන ඉන්න ඕනේ. එතකොට සෑහෙන දුරට වැඩ ප්‍රමාණයක් කරලා තියෙන්නේ. දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි කොහෙන්ද පටන් ගන්නෙ. පටන් ගන්න තැනක් නැහැනේ කරන්න ගත්තාම එකක් මතක් වෙනවා ආයෙ තව එකක් මතක් වෙනවා මේකත් කරලා නැහැ මේකත් කරලා නැහැ ඔක්කොම ගොඩ ගැහිලා එහෙම කියලා. එහෙම කල්පනා කරන්න යන්න එපා. ඉස්සෙල්ලාම පටන් ගන්න ඕනේ පේපර් එකේ වැඩිපුර අහලා තියෙන ඒ කියන්නේ දැන් වැඩිපුර percentage එකක් අහන පාඩම් තියෙනවානේ. අන්න ඒ පාඩම් වලින් පටන්ගෙන අඩු percentage එක දක්වා යන්න ඕනේ. එතකොට දැන් මුලින් අපි cover කරන් ඉන්නේ වැඩිපුර අහන ප්‍රශ්න. ඊට පස්සේ ඒක දිගට සතිය ගානේ ප්‍රශ්න කොහෙන් හරි හොයාගෙන ඒ ටික කරගන්න ඕනේ. එතකොට අපිට වැඩිපුර percentage එකක් අහන පාඩම් වලින් වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් කෙරිලා තියෙනවා. ඊට පස්සේ අගට යනකොට අපි කරන්නේ අඩු percentage එකක් අහන පාඩම්නේ. ඒ පාඩම් වලින් එතකොට සාමාන්‍ය දුරකට තමයි කරලා තියෙන්නේ. නැත්තම් ගොඩක් අය කරන්නේ දැන් නිකන් උදාහරණයක් විදිහට බයොලොජි වල ව්‍යවහාරික ජීව විද්‍යාව මේ පාර අහනවා. ඒ නිසා මේකට මහන්සි වෙනවා මේක මේ පාර ගියා කලින් පාරවල් වල ඇහුවේ නැහැ. එහෙම කියලා හොඳටම පාඩම් කරගෙන යනවා. වාක්‍යයක් ගන්න පාඩම් කරලා බලද්දි. ඒ වුණාට ඒ පාඩමෙන් අහන්නේ MCQ 1යි 2යි. එතකොට කිසිම වැඩක් නැහැ ඒ පාඩමට ගොඩක් කාලයක් වෙන් කරලා. එතකොට ඒ කාලේ වෙන් කරන එක පස්වෙනි පාඩමට වෙන් කරා නම් ඔයා MCQ සමහර වෙලාවට 10ක් ඒ වගේ ලොකු ගාණක්. ඒ කියන්නේ ලකුණු 25ක විතර ප්‍රමාණය සමහර විට ආවරණය කරගෙන තියෙන්න පුළුවන්. ඒ නිසා අර අපරාධ කාලේ නාස්තිකරණය වැඩ කරන්නේ නැතුව වැඩිපුර අහන ප්‍රශ්න වලට වැඩිපුර මුල් තැන දීලා කරන්න ගත්තොත් ගොඩක් ඒක වාසිදායක වෙනවා එක්සෑම් හරි. එකට. එතකොට ඔයා ඔය කියන papers මොනවද ඒවා මේ හොයාගත්තේ කොහොමද papers? ගොඩක් ඒවා පාස් පේපර්ස්. ඒ කියන්නේ මොඩල් ඔය පේපර්ස් අවුරුද්ද කරේම නැති තරම් ගොඩක්. අවුරුද්ද පුරාම කරපුවා pass papers ද කරේ? ආයි කරා කියලා කිව්වේ pass ඔව් papers සර්. ද? ඔව් ආයි කළේ පාස් පේපර්ස්. මම මොඩල් පේපර්ස් කළේම නැහැ. හරි. එතකොට විෂයන් තොටම කරේ ඔය විදිහටද? බයෝ වලට ටිකක් එහෙම කරන්න බෑ. මොකද අපිට ප්‍රශ්න පත්‍ර 4යිනේ තිබ්බේ. ඔව්. එතකොට ඒ ප්‍රශ්න පත්‍රවල විතරක් 10ක් විතර 10ක් යනකම් කම්ප්ලීට් වෙන්න ඉස්කෝලවල වල පේපර්ස් ටිකක් අරන් කළා. ඒ ඇරෙන්න අනිත් ඒවා සියල්ලගෙන පාස් පේපර්ස් තමයි කළේ. හරි. එතකොට මේ ඔබ තුන්වෙනි පාර කරද්දී රිවිෂන් පන්ති papers පන්ති ගියාද? විෂයන් තුනටම බැලුවොත්? රිවිෂන් වලට ගියේ බයෝ විතරයි. ආ. පේපර් ක්ලාස් ගියා ෆිසික්ස් වලට.
ආ කෙමිස්ට්‍රි වලට සෙකන්ඩ් චයි එකේවත් මම රිවිෂන් එකකට ගියේ නැහැ. තර්ඩ් චයි ආ එකෙත් ගියේ නැහැ. ආ අන්තිම කාලේ මම හිතන්නේ මාස 2ක් විතර පේපර් ක්ලාස් එකට ගියා. ඒ ටික තමයි ගියේ. ගොඩක් වෙලාවට මම ක්ලාස් ගියේම නැහැ. ඒ කියන්නේ හරිම අඩුවෙන් ගියේ. දැන් සමහර කට්ටිය පේපර් ක්ලාස් උත් යනවා, රිවිෂන් උත් යනවා, ඉන්ඩිවිජුවල් උත් යනවා, ගෲප් උත් යනවා, ඔක්කොම යනවා. ඊට පස්සේ වැඩ ගොඩ ගැහෙනවා. මේ එහෙම කරන්නේ නැතුව පුළුවන් තරම් අර විවේකීව මේ නිදහස් කරන දෙයක් තමයි තමන්ගේ එක්සෑම් එකට කවදා හරි ඕන වෙන්නේ. නැතුව ඒ සර්ලා එක්කම ගාන හදාගෙන එහෙම කරලා කිසිම වෙලාවක තේරුමක් වෙන්නේ නැහැ. මොකද සමහර වෙලාවට සර් ගාන හදනවා අපි දන්නේ නැහැ මොනවද මේ හැදුවේ කියලා. ඒ වගේ ඒවානේ ගොඩක් වෙලාවට වෙන්නේ. ඔව් එතකොට ඔයා ගෙදර ඉඳලා පාඩම් කරගෙන ගියා. එතකොට ප්ලෑන් එකක් තිබ්බද පාඩම් කරන වැඩේ කොහොමද කරේ තුන්වෙනි පාර දැන් පේපර්ස් කරන වැඩේ ඔයා කිව්වනේ. කොහොමද පාඩම් කරේ? ඔව් සර්. පාඩම් කළේ දැන් අපිට තිබ්බේ මම රිසර්ච් එන්න කලින්ම තීරණය කළා මම තර්ඩ් එක ලියනවා කියලා. මොකද නැත්තම් රිසර්ච් ආවට පස්සේ මං හිතන්නේ මාස 4ක් හරි 3ක් හරි ඒ වගේ ගානක් ඔය තිබ්බේ. එතකොට අර ගොඩක් ළමයි හරිම අමාරුවෙන් හිටියේ මේ තර්ඩ් චයි එක කරද්දී රිසර්ච් ආවට පස්සේ ලෑස්ති වුණාම කාලෙ මදි කියලා. එතකොට මට එහෙම ලොකුවට කාලෙ මදි ප්‍රශ්නයක් ආවේ නැහැ. මේ එතකොට තියරි ටික කම්ප්ලීට් කරේ පේපර්ස් වලින්ම තමයි. පේපර්ස් කරගෙන යනකොට මට තේරුණා මෙන්න මේ කොටස මට බෑ. මේ තියරි මට මතක නැහැ. මේ පාඩම පොඩ්ඩක්වත් මතක නැහැ කියලා. ඒ දවසේ දැන් දවසකට පේපර් එකක් ඉවර කරන්න තියෙනවනේ. එතකොට ඒ පේපර් එක ඉවර කරලා පැය දෙකක් හරි ඉතුරු වුණොත් මේ ඊට පස්සේ මම ඒ කාලේ ඒ පාඩමට විතරක් වැය කරනවා. එහෙම තමයි තියරි ටික කම්ප්ලීට් කළේ. ඒ කියන්නේ මුලින් ඉඳලා පිළිවෙලට පාඩම් කරන් ගියේ නැහැ. පේපර් එකක් කරන්න ගන්නවා. නෑ. ඒක යම් කොටසක් බැරි වෙනවා නම් ඒ ටිකේ ටික පාඩම් කරනවා. ඒ ටික. හැබැයි ඔව් ওই සර්. වැඩේට මුල් කාලේ ටිකක් ලොකු වෙලාවක් යනවා. පේපර් කරන්න ගියම සෑහෙන කාලයක් යනවා. ඒ පාඩම් කරන්නත් ඕනේ, ඒවස් යනවා. කරන්නත් ඕනේ. ඔව් දැන් ගොඩක් ළමයි පටන් ගන්නවා මුදරුවනේ මුල් කාලේ ඔක් කරන්න. හැබැයි ඔකට කාලේ වැඩියෙන් යනවා, එපා වෙනවා, අතහැරලා දානවා. එහෙම කරන්න එපා. යමුද කිව්වා වගේ මුල් කාලේ ලොකු කාලයක් යයි කරගෙන යන්න. හැබැයි ඔයා කරනන් එන්න ඔයාගේ කාලය අඩු වෙනවා. ඒ කියන්නේ ඔයා එන්න පාඩම් කරනවා. පාඩම් කරන ප්‍රමාණය වැඩි වෙනවා. එන්න මතකේ වැඩි වෙනවා. ඒ නිසා අවසානයේ පස් කරනකොට ආයි පාඩම් කරන්න ඕන වෙන්නේ නැහැ. මොකද මුල් කාලේ ගොඩක් කරලා තියෙනවා. වෙයි මුල් කාලේ ලොකු බරක් අදින්න වෙනවා. ගොඩක් අය වෙන්නේ ඔන්න ඔය බර අදින්න බැරුව අතරමඟ නවත්තනවා. ඒ වැඩේ කරන්න එපා. ඇදගෙන දිගටම යන්න. ඔයාට අර මුල් කාලේ කන්දක් නගින්න වගේ තියෙනවා අමාරුයි. පාඩම් කරන්න ඕනේ, පේපර්ස් කරන්න ඕනේ. හැබැයි අවසාන කාලේ තියෙන්නේ පල්ලමක් බහින්න වගේ වැඩ කරලා ගොඩක් ඉවරයි. ඒ නිසා ඒ වෙනකන් ඔය අර අපි පටන් ගත්ත ධෛර්යය, ඒ උත්සාහය කැපවීම තියාගෙන දිගටම කරගෙන ගියොත් අවසාන වෙනකම්ම කරගන්න පුළුවන්.